අම්මෝ මේ කේක් එකේ සුවඳ ඒ වගේම තමයි සොෆ්ට්නස් එක රස ඒ දෙකෙනුත් කිසිම අඩුවක් නැහැ. ඔයා අනිවාර්යෙන්ම එකපාරක් හැදුවොත් මේ කේක් එක ආයෙම try කරනවා කියලා මට හොඳටම sure. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස කේක් එක හදන්නේ කියලා. හෙලෝ ළමයි වෙල්කම් ටු තේෂ ට්‍රීට්ස්. ඔන්න දැනටමත් ඔයා දන්නවා අපේ අද කේක් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ මොකක්ද කියලා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ දැන් අපි ගෙදරදී සාමාන්‍යයෙන් ගොඩාක් ඉදුණු කෙසෙල් කන්න අකමැතිනේ. හරිම අකමැතිනේ ඒවා අයින් කරනවා. ඉතින් අද ඉඳන් ඔන්න ඔයාට ඒක අපතේ යවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දැන් අපි හදන්නේ මෙන්න මේ විදිහට ගොඩාක් ඉදුණු කෙසෙල් අපි විසි කරන්නේ නැතුව ඒක පාවිච්චි කරලා රසම රස කේක් එකක් තමයි මේ හදන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම කරන්නේ අපේ මේ ඉදුණු කෙසෙල් වල පොත්ත අයින් කරලා ෆෝක් එකක් ආධාරයෙන් මීට මේක පොඩි කරගන්න එක තමයි කරන්නේ. ගොඩක් අර වතුර මට්ටමට එන්නේ. ඒ කියන්නේ අපිට අර බ්ලෙන්ඩ් කරාම එන්නේ. අන්න ඒ වගේ වතුර වෙන ගානට අපි මේක පොඩි කරගන්නේ නැහැ. පොඩ්ඩක් කෑලි හිටින විදිහට පොඩි කරගන්නයි තියෙන්නේ. මම මෙතන ගොඩක් පොඩි කෙසෙල් පාවිච්චි කරලා තියෙන නිසා ගෙඩි 3ක් පාවිච්චි කරලා තියෙනවා. ටිකක් ප්‍රමාණයෙන් ලොකු කෙසෙල් පාවිච්චි කරනවා නම් 2ක් පාවිච්චි කරාම ඇති. මම මෙතනදී අද හදන්නේ ග්‍රෑම් 500ක කේක් එකක්. ඉතින් ඔයාලට පේනවා මම කොහොමද මේක පොඩි කරගන්නේ කියලා. මෙන්න මේ පේන මට්ටමට කෙසෙල් ටික අපි පොඩි කරගත්තා නම් ප්‍රමාණවත්. ඊළඟට දැන් අපි එක පැත්තකින් තියාගෙන අපේ බටර් ටික බීට් කරගන්න ඕන. කාමර උෂ්ණත්වයේ ග්‍රෑම් 125ක් බටර් තමයි මම අරන් තියෙන්නේ. ඒ ටික හොඳින් බීට් කරගන්නවා. ඊට පස්සේ ඒ බීට් කරගත්ත බටර් එකටම අපි සීනි ග්‍රෑම් 125ක් ඇඩ් කරගන්නවා. මම මේක ඇඩ් කරගන්නේ දෙපාරකට. අර සීනි ග්‍රෑම් 125න් භාගයක වගේ ප්‍රමාණයක් මුලින්ම එකතු කරලා බීට් කරගන්නවා. ඊට පස්සේ විනාඩියක් විතර වගේ බීට් කරගත්තට පස්සේ අපි ඉතුරු සීනි ටික දාලා හොඳට බීට් කරගන්නවා. ග්‍රෑම් 500ක කේක් එකක් නිසා මම අද බිත්තර 3ක් තමයි පාවිච්චි කරන්නේ. බිත්තර 3 අපි මේ මික්ස් එකට ඇඩ් කරගනිද්දී එකපාර ඔක්කොම එකතු කරන්නේ නැහැ. බිත්තර 3 පාරකට වගේ තමයි එකතු කරගෙන බීට් කරන්න ඕනේ. එක බිත්තරයක් අපි දැම්මට පස්සේ එක විනාඩියක් දෙකක් විතර වගේ බීට් කරනවා. ඊට පස්සේ තමයි අනිත් බිත්තරේ අපි ඇඩ් කරගන්නේ. විදිහට තුනම මම 3 පාරකට තමයි ඇඩ් කරගෙන බීට් කරගන්නේ. මේ විදිහට බිත්තර 3ම අපි ඇඩ් කරගෙන බීට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා අපේ කේක් බැටර් එකේ කොයි වගේ thickness එකක්ද තියෙන්නේ කියලා. මෙන්න මේ ගාන වෙනකන් ඔයාලා බීට් කරගන්න ඕනේ අපේ බැටර් එක. ඊට පස්සේ මම මෙතෙන්දී වනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. එකතු කරගෙන නැවතත් ටිකක් බීට් කරනවා. ඊට පස්සේ මම බේකින් පවුඩර් තේ හැන්දක් කලවම් කරලා ගත්ත පාන් පිටි ග්‍රෑම් 125ක් තමයි මේ එකතු කරගත්තේ. ඒකත් අර විදිහටම ටික ටික එකතු කරගෙන හිමීට බීට් කරගන්නයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයාලා පිටු එකතු කරගනිද්දී එකපාර ඔක්කොම දාන්න එපා. අපි අර බිත්තර බීට් කරපු විදිහටම දෙපාරකට වගේ පිටි ටික එකතු කරගන්න අපේ බැටර් එකට.
අනිත් එක බැටර් එක දැන් අපි පිටිත් ඇඩ් කරාට පස්සේ හයි ස්පීඩ් බීට් කරන්න එපා. නෝමල් ස්පීඩ් එකෙන් බීට් කරගන්න. හිමීට ගොඩාක් වෙලා බීට් කරන්න අවශ්‍යත් නැහැ. ඔයාලට පේනවා ඇති මම කොයි වගේ මට්ටමක් වෙනකන් බීට් කරගන්නවද කියලා. ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට මේ ගන්නට බැටර් එක ආවට පස්සේ අපි කරන්නේ අපි අර පොඩි කරගත්ත කෙසෙල් ටික එකතු කරගන්න එක. කෙසෙල් ටික එකතු කරගත්තට පස්සේ අපි ගොඩාක් වෙලා මික්ස් කරන්නේ නැහැ. මේක බීටර් එකෙන් කොහොමත් මික්ස් කරන්නේ නැහැ. අනිවාර්යෙන් ස්පැචුලා එකක් ආධාරයෙන් මේක මික්ස් කරගන්න. ගොඩාක් වෙලා මික්ස් කරන්නත් එපා. ඔයාලට මේ පේන මට්ටමට යම් තාක් දුරට මික්ස් වුණාම හොඳටම ප්‍රමාණවත්. ඊළඟට මම මේ බැටර් එක ප්ලම්ස් ටිකක් එකතු කරගන්නවා. වගේම කජු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේ දේවල් අපි එකතු කරගනිද්දී පාන් පිටි චුට්ටක තවරලා තමයි එකතු කරගන්න ඕන. අපි එහෙම කරේ නැත්නම් කේක් එක බේක් වෙද්දී අපි මේ ඇඩ් කරන දේවල්, ඒ කියන්නේ ප්ලම්ස්, කජු, ඒ වගේ දේවල් සාමාන්‍ය කේක් එකේ යටට බහින්න බලනවා. ඉතින් එහෙම නොවෙන්න තමයි අපි මේ පිටි ටිකක් තවරලා ඉවරලා අපි මේ බැටර් එකට ඒවා එකතු කරගන්නේ. මෙන්න මේ ගානට බැටර් එක හදාගත්තට පස්සේ අපි බේකින් පේපර් එකක් දාපු තැටියට අපේ බැටර් එක දාගන්නවා. ඊට පස්සේ මම මේක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකට දානවා විනාඩි 40ක්. විනාඩි 40ක් තමයි තියන්නේ. සමහර විට මේක එක එක්කෙනාගේ oven වල හැටියට ටෙම්පරේචර් එකේ හෝ ටයිම් එකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. බොහෝ දුරට සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් කියලා කියන්නේ perfect timing. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේක බේක් වෙන්න මේ විදිහට දාගන්නයි. ඔය විදිහට තමයි අපේ බනානා කේක් එකේ ෆයිනල් අවුට්පුට් එක දකින්න ලැබෙන්නේ. මේක මාරම රසයි ළමයි. ඒ වගේම තමයි සුවඳ. ඔයා මේක try කරලා බලන්නම ඕන. ඉතින් මේක හැදුවොත් අනිවාර්යයෙන්ම කොහොමද කියලා අපිට කියන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි පොඩි මතක් කිරීමක් කරන්න Facebook, Instagram, TikTok pages follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් රසම රස රෙසිපි එකක් එක ආයෙත් දවසක එන්නම්. බye bye.